ඇන්ඩ්‍රිය එක ගත්තද? තව එකක්? ඔව්. අතරට අයියා කටපාඩම් කරනවා. අපි උත්සාහයක් ගන්නවත් නැතුව හිටියොත් කොහොමද ප්‍රතිඵලෙ බිඳුවයි. පොඩි හරි උත්සාහයක් ගත්තොත් 100ක් හරි හරියන්න පුළුවන් නේ. මම හිතාගෙන හිටියේ ඩයලොග් ටීවී එකක් කරන්න. එතකොට මාසෙට යන්නේ නම් රුපියල් 1000ක් වගේනේ. ඔව්. ඩයලොග් ටීවී එකක් 12-15ක් වගේ නැති ගේන්න පුළුවන් කරගන්න. එතකොට දැන් ටීවී වලට පුළුවන් ඕනේ කම. ඒවලට ඉන්නේ කරමි කාර වැඩ. ෆෝන් නම් එහෙම විතරක් කරන්නේ. බෑනේ ඒක තමයි. අදට කාර් එක හප්පගෙන නාස්ති කරපු සල්ලි කිසි වගේ වගක් නැහැ. ඔව්. ඒ ප්‍රශ්නේ වෙලට විසඳන්න. ඔව්. ඒක ගැන කිසිම පසුතැවිල්ලක් ඔව්. එතකොට කාත් සති දෙකකට කලින් මම එක්ක වෙන යනවා. සති දෙකකට කලින් ඉන්නේ ගිය සිකුරාදා මතක නැහැ. කොහොම හරි තනර එළවලු කඩේ ගාව එළවලු කඩේ ගාව මෙහෙම මූණේ ඉස්සරහට මේ පැත්තට මෙහෙම නවත්තන්න එන්න. ඊපස්සේ මෙහෙම බස් එකෙන් බැහැලෙනකොට කාන්ති නැන්ද? ඔව්. කරුණ මොහොතේද? ඔව්. පාරේ එහා පැත්තේ ගිය මම ඇත්ත කතා කරගෙන හිටියේ. මේ නෝ යන්න කියලා. ඊපස්සේ මම ඉතින් මෙහෙම ඇවිල්ලා මෙහෙම බයික් එක හරවගෙන නගින්න. තදියම තිබ්බට. මෙහෙම වෙලා ත්‍රිවිල් එකේ අග කෙලවල ගෑවි නොගෑවි මෙහෙම හරවලා. ගෑවි නොගෑවි. තරමට තදියම. හිතහන්කෝ එතන මොකක් කරේ අපි. තාදා. ඒ කියන්නේ තේර පාඩි කරනවා. මෙන්න තුනක් ඇවිල්ලා. අදු නෙමෙයි අදු ආයේ කරමගුලට. අර වාදුත් නේද? අනිවාර්යෙන් නැතු. කොහොමද? දැන් අර ගිහින් මොකෝ උනේ? ඈ? ගිහින් මොකද උනේ? ගියා ඉතින් නේද බලුවා. එන්නේ ගන්න කීයද? ඈ? කීයක් ගත්තද? මොකද කැරිලා? දැන් කේන්දරේ බලන්න කීයක් ගන්නවද? 2000. ඊට පස්සේ මොකද කිව්වේ කේන්දරේ? එන්නරට ගියේ ඔය රාහුගේ ආවනේ තියෙන එක තමයි කිව්වේ කියලා වල ඒක වල දෙන්නම් කිව්වෙත්
රාහුලේ අපේ වරුණාම හරියනවා කිව්වලු. ඒක අහන්න අම්මගෙන් මම දන්නේ දැන් අර එදා ලක්ෂකමාරා ගිහිල්ලා පොය දැන් අම්ම දන්නවද? මං කිව්වා. මම මොකද කිව්වේ? ඉතින් ඒක නෝ කිව්වේ නෑ මම කිව්වා. ඒක ඉතින් ගාන ගානට කියලා පන්නේ වෙනම පිළිවෙලක් කරන්නේ. ඔව් ඊට පස්සේ ජීවිතේ